ඉතින් කොහොමද ඔයාත් පාඩම් කරන කෙනෙක්. ඉතින් මේ වීඩියෝ එක ඔයාට. ඇත්තටම පාඩම් කරපු දේවල් ඉක්මනට අමතක වෙනවා කියන එක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඉතින් අපි ඒකට විසඳුමක් මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මේ ප්‍රශ්නේ මටත් මෑත කාලයක් වෙනකම්ම තිබ්බා. ඉතින් මම ඒකට විසඳුමක් හොයාගෙන යනකොට තමයි මට හම්බුනේ ඇක්ටිව් රිකෝල් කියන මෙතඩ් එක. ඉතින් මේ ඇක්ටිව් රිකෝල් කියන මෙතඩ් එක මම නම් ඒ ලෙවල් කාලෙදිත් පාවිච්චි කරලා තියෙනවා. නමුත් ෆැකල්ටි ආවට පස්සේ ඒ ක්‍රමය පාවිච්චි කරන එක පොඩ්ඩක් නැවතුණා. ඒ ඇක්ටිව් රිකෝල් කියන මෙතඩ් එකේදී ඔයාලා කරන්නේ ඔයාලා මොනවා හරි ටොපික් එක පාඩම් කරනවා කියන්නකෝ. ඒක පාඩම් කරලා ඊට පස්සේ පොත වහලා ඔයාලා ඒක නැවත තනියෙන් මතක් කරන්න උත්සාහ කරන එක තමයි කරන්නේ. ඉතින් මේ මතක් කරද්දී ඔයාලට කාට හරි කියලා දෙන්න පුළුවන් වගේ එක කියන්නේ කාට හරි උගන්වනවා වගේ කරන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. ඉතින් මේ ක්‍රමය කරද්දී ඔයාලට මොනවා හරි තැනක් අමතක වෙනවා කියලා හිතන්නකෝ. ඉතින් ඒ අමතක වුණ තැන නැවත ගිහිල්ලා බලලා ආයෙ කන්ටිනියු කරන්න පුළුවන්. ඉතින් මෙහෙම කරොත් ඔයාලට වැඩි කරුණු ප්‍රමාණයක් මතකයේ තබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔයාලා කලින් පාඩම් කරද්දී මොනවා හරි තේරුම් තැනක් තියෙනවා නම් ඒවත් හොඳට තේරුම් ගන්න පුළුවන් වේවි. මේ ක්‍රමයත් එක්ක ස්පේස් රිපිටිෂන් කියන ටෙක්නික් එකත් පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාලට වඩා හොඳ ගැඹුරු මතකයක් ලබා ගැනීමට හැකියාව ලැබේවි. ඉතින් ස්පේස් රිපිටිෂන් කියන ටෙක්නික් එක ගැන නම් පස්සේ කතා කරන්න. ඉතින් මේ ස්ටඩි ටිප් එක පාවිච්චි කරලා ඔයාලගේ රිසල්ට් වැඩි කරගන්න හැකියාව ලැබේවි කියලා මම හිතනවා. තවත් මේ වගේ ස්ටඩි ටිප්ස් බලන්න ඉක්මනට නම් මගේ channel එකත් එක්ක දිගටම රැඳී සිටින්න. තවත් වීඩියෝ එකකින් හමු වෙනවා. අද ගිහින් එන්න.